දීපානි ඇන්ටිගේ වල් කතාව අමුතු මේකක්. මේක මං පානදුර ටවුන් එකේ වෙච්ච සිද්ධියක්. එහෙනම් දීපානි වල් ඇන්ටි වැල කතාව කියවලා බලන්නකෝ. ආස හිතෙයි. පානදුර ටවුන්මට ගිය වෙලාවේ කාර් එක පාක් කරගන්න සෑහෙන යුද්ධයක් කරා. අන්තිමට ටවුන්මෙන් ටිකක් ඈත තැනක් හම්බ වුණා. මගේ වයිෆ් ඇඳුමි වගේක් ගන්න ටවුන්මෙන් දාලාවේ. එයාගේ වැඩ ඉවර කරගෙන කෝල් එකක් දුන්නම මට එන්න කිව්වා. ඔන්න ඔහොම ඉද්දි ටික වේලාවක් නිදාගන්නම් කියලා ගත්තා විතරයි ටක් ටක් ගාලා කවුද වාහනේ වීදුරුවට ගහනවා. මහත්තයා දැන්ම යනවද? මේ ටිකට් එක ගන්න. පාකින් ටිකට් කඩන ගෑනු කෙනෙක්. වයසද ගියාට හොඳ පෙනුමක් තියෙන ගෑනු කෙනෙක්. මටත් තියෙන්නේ පට්ට මෝලක්. දෙන්නම් කියලාම හිටියා. අනිත් වාහනවල කවුරුවත් නෑ. ඉතින් කොහොමද අක්කේ මෙතන වාසිද? මම කමිමේලිකමට එයත් එක්ක කතාවක් පටන් ගත්තා. අන්තිමට එයා මාත් එක්ක ගොඩක් හිතවත් වුණා. ළමයි දෙන්නයි එක්ක අමාරුවෙන් ජීවත් වෙන හැටි. මනුස්සයා අසනීපෙන් ඉන්න හින්දා එයාගේ පඩියෙන් වේලක් හැර වේලක් කාලා ජීවත් වෙන හැටි කියන්න ගත්තා. මමත් ඉතින් මෝල් වෙලානේ කාර් එක ඇතුලේම ටෝක් කරලා ගැහුවා. ඊට පස්සේ මගේ වයිෆ්ගෙන් කෝල් එක ආපු නිසා මම කාර් එක ස්ටාර්ට් කරලා අක්කට රුපියල් 2000ක් දීලා එන්න ආවා.